ගුඩ් මෝනිං. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? තාම ඔයා හීතලට ගොලි වෙලා නිතිද? කොක්කෝ ඉක්මනට නැගිටින්න. ඔහොම නම් බෑ. වෙනත වගේම අදත් ස්ටා FM ජීවිතයට අරුණැල්ලක් අරගෙන මං ආවා. ඒ අදත් ඔයාලගේ ජීවිතයට වටින අදහසක් දෙන්න. වැඩි කතා නැතුව අපි යමු අද කතාවට. ඔයාලා දන්නවද ගොල්ෆ් ක්‍රීඩාවේ මුල් කාලේ ගොල්ෆ් බෝලේ තරමක් ලොකු චිල් බෝලයක් වගේ. හරි සුමටයි. මේකට ගහන්න ගොල්ෆ් ප්ලේයර්ස්ලාට තේරුණා ගොල්ෆ් බෝලේ තැලෙන්න වායු ප්‍රතිරෝධය අඩු වෙලා ස්ට්‍රේට් ලයින් එක දුර යනවා කියලා. ඊට පස්සේ තමයි ගොල්ෆ් බෝලේ තැලිච්ච වගේ ආවේ. ඒවට තමයි ළමයි ඩිම්පල්ස් කියන්නේ. සාමාන්‍යයෙන් ගොල්ෆ් බෝල් එක ඩිම්පල්ස් 300ත් 400ත් අතර තියෙනවා. ලෝකේ ගණන්ම ගොල්ෆ් බෝලේ ඩිම්පල්ස් 388ක් තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ මෙන්න මේ තැලෙන පොඩි වෙන එකේ වාසිය ගැන. ගොල්ෆ් බෝලේ ඩිම්පල්ස් වැඩි වෙන්න එක දුර යනවා වැඩි. ඔයත් ඔයාගේ ලයිෆ් එකේ ඕනේ තරම් තැලිලා පොඩි වෙලා ඇති. ප්‍රතික්ෂේප වීම ලවලට ලක් වෙලා ඇති. ඒ වුණත් ඔයා ඒ වගේන් පසුබැස්සද? නැත්තම් ආයෙ try කළාද? ඔයාට වරදින්න තැලෙන පොඩි වෙන තරමට ඔයත් ලොකු දුර ගමනක් යනවා. හිතන්න එපා එහෙම වුණා කියලා ඔයාගේ ගමන යන්න බැරි වෙනවා කියලා. ඔයත් හරියට ගොල්ෆ් බෝලයක් වෙන්න. තැලෙන්න පොඩි වෙන්න ප්‍රතික්ෂේප වෙන්න ඔයා දුර යනවා වැඩි. ඉතින් ළමයෝ අද දවසේ ඔයාගේ බලාපොරොත්තු ප්ලෑන්ස් ඒ විදියටම කරගන්න ලැබෙන්න කියලා මං විශ් කරනවා. ස්ටා FM ජීවිතයට අරුණැල්ලක් අරගෙන ආපු මං දිලිනි උපේක්ෂා. ඔයාට සුබ දවසක්.